හලෝ කොහමද ඔයාලට? එනවදද මාත් එක්ක ලන්ච් හදන්න? මේ දවස්වල ඉතින් මගේ රූටින් එක උදේට උයනවා, දවල්ට උයනවා, ඕක තමයි. එන්න යන් අද ඔයාලත් මාත් එක්ක ලන්ච් හදන්න. මං අද හිතාගෙන ඉන්නේ චිකන් කරි එකක් හදලා මුං හෙට උයන්න. මං ඉතින් කලින්ම චිකන් එක මැරිනේට් වෙන්න දාලා තිබ්බේ. මේ තියෙන්නේ මැරිනේට් වෙන්න දාපු චිකන් කරි එක. ඊට පස්සේ සුදු ලූණු, ගොරකා, ගම්මිරිස්, ඒ වගේම ඉඟුරු ඔය ටික කොටා ගත්තා. ඊට පස්සේ ලූණු කරපිංචා අනම්මනම් ඒ ටිකත් වෙනම කපලා අයින් කරගත්තා. ඔයාලත් මම වගේද? මිරිස් ටික මෙන්න මේ වගේ 3-5 ටිකයි කර කරලා තමා මං චිකන් කරියට දාන්නේ. ඉතින් ඊට පස්සේ මං ඔන්න හදන භාජනේ ලිපේ තියලා චුට්ටක් රත් වුණාට පස්සේ පොල් තෙල් දාගත්තා. අන්න ඒකට ලූණු ටිකයි මං අන්න අර කටාගත්තු ගම්මිරිස් අනම්මනම් ටිකයි ඇඩ් කරගෙන චුට්ටක් වෙලා තෙලේ බැදෙන්න දුන්නා. ඊට පස්සේ ඒ ටික තෙලේ බැදීගෙන එනකොට මම ඒකට දාගත්තා කලින් අර කබලි බෙදගත්තු ස්පයිසිස් ටික. ඔයාලත් මම වගේද චිකන් කරි එක හදන්නේ? මේ විදියට දවසක් හදලා බලන්නකෝ. ඔයාලටත් කන්න ආස හිතෙන විදියට චිකන් කරි එක හැදෙයි. ඊට පස්සේ ඒ ටික ෆ්‍රයි වෙගෙන එද්දී ඔන්න ඔහොම චුට්ටක් කලවම් කරගෙන, මොකද මං තෙල් චුට්ටක් අඩුවෙන් දාගත්තේ. ඒ නිසා ගොඩාක් තෙල් ආවේ නෑ. මොකද මේ චිකන් වලත් තෙල් තියෙනවනේ. ඊට පස්සේ මං අර මැරිනේට් වෙච්ච චිකන් ටික ඇඩ් කරගත්තා. මට ඉතින් මාර වැඩක් තමා උනේ. මොකද චිකන් ටික ෆ්‍රිජ් එකේ තිබිලා ඉවර වෙලා ඒක අයිස් වෙලා. කඩා ගන්න දැඟලුවා බැරි වුණා. කොහොම හරි දඟලලා ඒ ටික කඩා කර මෙන්න මෙහෙම මික්ස් කරගෙන ගිහිල්ලා ඒක වහලා ඉවර වෙලා චුට්ටක් තිබ්බා. මම වතුර දැම්මේ නැහැ. මං ඒ චූට්ටක් වතුර දැම්ම අර මැරිනේට් වෙන්න තිබ්බ ස්පයිසිස් ටික දාලා ඉවර වෙලා චුට්ටක් වතුර දාලා ගින්දර අඩු කරලා චිකන් ටික තැම්බෙන්න තිබ්බා. කලින් දවසේ රෑ මම මුං ඇට ටිකක් දාලා තිබ්බා පෙඟෙන්න. මම මෝඩයා වගේ ඒක ප්‍රෙෂර් කුකර් එකේ දාලා ඉවරලා තැම්බුවා. ඒක චප්ප චොර වෙන්න තැම්බුණා. මේ වගේ දේවල් ඔයාලටත් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්නකෝ ඒක මුං ඇට නෙවෙයි. ඉතින් මුං මොකක්ද කියන්න තේරෙන්නේ නැහැ. ඒකට ඉතින් මම ඔන්න ඔහේ ලූණු ටික, කරපිංච ටිකයි, සුදු ලූණු ටිකයි දාලා මං ඒකටම පොල් කිරි ටිකුත් එහෙමම දැම්ම. පොල් කිරි නෙවෙයි ඉතින් අපි දාන්නේ මේ මැගි පිටි කියලා පොල් කිරිනේ. ඒකත් දාලා ඉවර වෙලා ඔක්කොමත් දැම්මා. නැත්තම් මේ තැම්බෙන්න තියලා ඉවරලා දාන්න ගියොත් එහෙම චප්ප චොර වෙනවා තවත්. ඊට පස්සේ ඒක තැම්බුණාට පස්සේ මං උඩින් ටෙම්පරාදුවක් දැම්ම. මං හිතුවා කන්න බැරි වෙයි කියලා. අවුලක් උනේ නැහැ. මේ බලන්නකො චිකන් කරි එක නම් සුපිරියට හැදෙනවා. ඊට පස්සේ ඕක චුට්ටක් තව මම බහලා තියලා ඉවර වෙලා බත් එකත් හරි ගියාට පස්සේ දැන් ඔන්න ඉතින් මම කන්නයි යන්නේ. මම විතරක් නෙමෙයි හස්බන්ඩ් මයි දෙන්නම කන්න යන්නේ. බලන්නකො මගේ චිකන් කරි එකේ ලස්සන. මං ඉතින් ගොරකක් දැම්ම. ඔයාලට මට කියන්න බැරි වුණා. ගොරකක් දාගෙන තමයි චිකන් කරි එක හදාගත්තේ. කලින් දවසේ උයපු වට්ටක්කත් තිබ්බා, මාළුත් තිබ්බා, කවුකුනුත් තිබ්බා. ඒවත් දාගෙන රස බත් එකක් අපි දෙන්න කෑවා. ඔයාලත් කාලා හදලා බලලා කියන්න බලන්න. අපේ හස්බන්ඩ් චූටි ලෙඩක් තියෙනවා. මැරි කරපු දවසේ ඉඳලා 5 පාරක්වත් අතින් කෑවත් දන්නේ නැහැ. එයා මැරි කරන්න කල්ලුත් එහෙමයි. බබෙක්ට වගේ කවන්න ඕනේ. එයා ගේම් ගහනවා, මං එයාට බත් කවනවා. ඔයාලටත් ඉන්න මේ වගේ හස්බන්ඩ් කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.